ලංකාවටම මේවා ප්‍රින්ස් ඇල්බර්ට් මොනාකෝ ගෑන්ස්ටර් චේන් ආවේ චේන් කපල පෙන්නුවේ කැඩලා පෙන්නුවේ මෙයා මං ආවේ මාතරේ ඉඳලා මාතරේ කාලේ ඒ දවස්වල ඉන්න කාලේ ඉඳන් තමයි ආවේ. අල්ලි වැඩක් නැහැ මෙන්න මේවා ඕනම රටකට වැලියු මේ දේවල්. අර මේක සාම්ප්‍රදායික විදියට බොක්ස් චේන් එකයි මුද්දයි කරාබ් එකයි හදන්න නැතුව අලුත් දෙයක් කියන තමන්ට ලස්සන විදියට අදාටියල් ඩොලර්ස් වෙනවා. ඩොලර්ස් රුපියල් වෙනවා. චරිතයක් කියලා දිනනවා. මම ගන්න දුක කරන්නේ අවුරුදු 3ක් විතර. අදවටනාගේ ලක්ෂ 2 මිලියන් වලට පොඩ්ඩයි අඩු. මේක දැන් අනාගතයේදී කොහොමත් ලක්ෂ 50කටවත් 50කට යනවා. 50කට තව අවුරුදු දෙකමාර 3 යනකොට යනවා. ඊට වැඩි යනවා. ගෝල්ඩ් ප්‍රයිස් එක කොහොමත් එක තැනක හිටින්නේ නැහැ. හැමතිස්සෙම වැඩි වෙන්න ගියේ. දෙද්දි දෙපයි කියලා කිව්වනේ. දුන්නා. ලක්ෂ 8 ඉඳලා අවුරුදු 2023 11 මාසෙ ගත්ත එක 23 24 25 25යි මා ඒ කියන්නේ අවුරුදු 2යි මාස 6ක් වගේ වෙද්දි ඒ කියන්නේ ලක්ෂ 8යි 30 ගානකට තිබ්බ එක 2 මිලියන් වලට පොඩ්ඩක් අඩු වෙන්න වැඩි වුණා. හොඳ ඉන්වෙස්ට්මන්ට් එක. ගෝල්ඩ් නේද? ගෝල්ඩ්. සල්ලි වැඩක් නැහැ මෙන්න මේවා ඕනම රටකට වැලියුට් මේ දේවල්. රුපියල් ඩොලර්ස් වෙනවා. ඩොලර්ස් රුපියල් වෙනවා. හොඳම ඉන්වෙස්ට්මන්ට්. මේ කවුරුත් ගන්න කියලා තමයි කියන්නේ. ගන්න මේ බොරු දේවල් නෙවෙයි ඇත්ත දේවල් ගන්න උඩ. ගාන මේ අඩුවට තිබ්බ කියලා රත්තරන් මේ ලාභයට ගන්න බලන්න එපා. කැරට් 22 22.1ක්වත් වදින රත්තරන් බඩු ගන්න. අයියා මාත් එක්ක මම ගන්න දුර කරන්නේ අවුරුදු 3ක් විතර. 3යි. ඔය ඉස්සෙල්ලාම දවස් මතකයි. 3යි. ආවේ එහෙමයි එදා ඉඳලා ගත්තා. ඊට පස්සේ බිස්නස් සෙට් මගේ මාර්ගෙන් දුන්නා. මෙතන පොඩි ෂොප් එක තිබ්බේ. අද එහෙම තමයි මිනිස්සු වෙනස් වෙනවා. අයියලා දිනු වෙනවා අපිත් දිනු වෙනවා. මම ගත්තා රත්තරන් ගැන ඕනවල තිබ්බේ නැති මගේ මල්ලිට මං අරන් දුන්නා. නේ ඉස්සෙල්ලා කොහොමත් අපි මං ආවේ මාතරේ ඉඳලානේ. මාතරේ කාලේ ඒ දවස්වල ඉන්න කාලේ ඉඳන් තමයි ආවේ. ඊට පස්සේ මෙහි පදිංචි වුණා කොළඹ. ඉඳලා කොළඹ විතර නිකන් ගෙදර යන වෙනවා වගේ තමයි. ඔව් නිතරම එනවා. නිතරම යන වෙනවා වගේ තමයි. හලාවතට තමයි. ලංකාවටම මේවා ප්‍රින්ස් ඇල්බර්ට් මොනාකෝ ගෑන්ස්ටර් චේන් ආවේ චේන් කපල පෙන්නුවේ කැඩලා පෙන්නුවේ මෙයා. අර නිකන් සාම්ප්‍රදායික විදියට බොක්ස් චේන් එකයි මුද්දයි කරාබ් එකයි හදන්න නැතුව අලුත් දෙයක් ඉතින් තමන්ට ලස්සන විදියට හදාගෙන ගන්න පුළුවන්. කම්මැලි නැතුව වැඩේ වෙලාව අරගෙන ලස්සනට කරලා දෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි මං ආස.